ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලබා ගන්නා ප්‍රතිලාභින් සඳහා වූ විශේෂ නිවේදනයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. එහිදී අනාවරණය වූ කරුණු අනුව මේ දීමනාවල ප්‍රමාණාත්මක වෙනසක් සිදුවීමට නියමිතයි. ආබාධිත දීමනාව පවතින තත්ත්වය අනුව දීමනා ලබන්නන්ගේ සංඛ්‍යාව 3,10,000 සිට 2,00,000 දක්වා අඩු වී තිබෙනවා. ඒ වගේම වකුගඩු රෝගී දීමනා ලබන සංඛ්‍යාව 70,000 දක්වා වැඩි වී තිබෙනවා. මෙහිදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහතා ප්‍රකාශ කළේ ආබාධිත සහ වකුගඩු රෝගීන් අස්වැසුම් ක්‍රමවේදීන් බැහැර කර ඔවුන් වෙනුවෙන් වූ ස්වාධීන සුබසාධන වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි. ජනවාරි මාසයට අදාළ දීමනා ගෙවීම් පිළිබඳව සැලකීමේදී බැංකු ගිණුම් ලබා දී ඇති අයට මුදල් කෙලින්ම ගිණුමට බැරවන අතර අනෙක් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දීමනාව ලබාගත යුතුයි. දැනට පවතින දත්ත යාවත්කාලින කිරීම සහ පරිපාලනමය කටයුතු හේතුවෙන් ජනවාරි මාසයේ ආබාධිත සහ වකුගඩු දීමනාව ගෙවීම පෙබරවාරි මාස දෙවනි සතිය දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ පවතිනවා.